සුබ දවසක් වෙන්න කියලා ඔන්නෝල හැමෝටම ප්‍රාර්ථනා කරනවා. මගේ මෙන්න මේ කෙටි කතාව කියවන්න ඔයාලා ආස ඇති කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම මේ කෙටි කතාව කියවලා කමෙන්ට් එකක් දාගෙන මෙයන් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම බුදු සරණයි. ඒ වෙනුරයා අර බලපංකෝ උඹට පේනවද අර කෙල්ල? වෙන්ඩුසිය කැමරාව මදක් තම නෙත්වලින් අහක් කර නොවිසිල්ලෙන් මෙන් කේෂාන් පෙන්වන දුර ඈත බැලුවේ තියුණු බැල්මකින් යුතුවයි. මොකද්ද මොනවත් පේන්නේ නෑනේ බං. කේෂාන් එලෙස පවසා නැවතත් කැමරාව කේෂාන් වෙන්ඩුට පෙන්වූ පැත්තට නාභිගත කරන්නට වුණා. අම්මෝ ඒ කවුදේ? වෙන්ඩ්‍ර පුදුම සහගත ලෙස කේෂාන්ට පවසමින් ඉතා උවමනාවෙන් එම ප්‍රදේශයට කැමරාවේ නාභිගත කරේ ඉතා යහුසුළුවයි. මේ කේෂාන් කැබ්බි කරගනින් දැම්මම ඌව පෙන්න පැත්තට යන්න ඕන. වෙන්ඩ්‍ර යනු ව්‍යාපාරික ෂර්නවුට් කම්පැනි ෆවුන්ඩර් වෙනුර ප්‍රතාප් ශංකර්. ෂර්නවුට් කම්පැනිය නවතම විලාසිතා හඳුන්වා දෙන මුළු මහත් ආසියාවම දෙවනත් කර අතික්‍රමණය කළ ආයතනයක්. වෙන්ඩ්‍ර සහ කේෂාන් ගජ මිතුරන් වූයේ පුංචි කාලේ සිටමයි. ලංකාවට වැකේෂන් පැමිණි පසු වෙනුරගේ ඉතා කැමතිම විනෝදාංශය වෙන ඡායාරූපගත කරණය ඉතා මැනවින් ප්‍රගුණ කළ අයෙක්. ඔහුගේ නමින් වෙනමම ඡායාරූප සමාගමක් පිහිටුවා ඇත. නවත්තපන් අර ඉන්නේ පුංචි සුරංගනාවි බං මරු බං එලෙස පවසා වෙනුර කැබ් රථයෙන් බැස යන්නට සැරසෙනවත් සමගම මේ වෙනුරයා උඹ දැන් කොහෙද යන්නේ? පිස්සුද බං? මම යන්නේ අර ඉඳගෙන පොකුණු දිහා බලාගෙන ඉන්න මේ පුංචි සුරංගනාවි දිහාවට. අපි දැන් ඔතනට ගියොත් ඒකේ යයි. අර බලපන් තව කෙල්ලෙක් ඉන්නවා. දන්නවනේ කෙල්ල ගොඩක් අතරට ගියාපුව මුංගේ ලොකු සීන්. ඉඳපන්කෝ ටිකක් මට ප්ලෑන් එකක් තියෙනවා. වරින්කෝ මාත් කියන්න. ඔව් දන්නවා. වෙන්ඩ්‍රට හොඳ ප්ලෑන් තියෙනවා කියලා. ප්ලෑන් එක පටන් ගත්තට පස්සේ මම එපා ඒක ඉවර කරන්න. හරි මගේ බඩි වරින්කෝ දැන්වත් කංකිතරි ගන්න නැතුව යන්න. පුංචි තනපිටියක් මැද මානෙල් මල් වලින් පිරුණු හැඩකාර මුවැත්තියක් ඒ පොකුණ දිහා බලාගෙන ඉන්නේ ඇස් පිය නොහෙලා. වෙනු සහ කේෂාන් හිමින් ඒ රූමත් තරුණිය දිහාවට ගමන් කළා. පුංචි බංකුවක පැත්තකට වෙන්න වාඩි වෙලා හිටපු ඇයගේ පුංචි දඟකාර හාපැටියක් තුරුළු කරන් හිටියා. මිස් මට දැනගන්න පුළුවන්ද මේ පාර දිගටම ගියාම කොහෙටද වැටෙන්නේ කියලා? වෙන්ඩ්‍රිතා ලාමක ලෙස දඟකාර මුවැත්තියගෙන් ඇසුවේ පුංචි හිනාවක්ද මුහුණ තද කරගෙන. එකවරම තනපිටි කෙළවරේ සිටි තවත් තරුණියක් ඔවුන් දිහාවට සෙමින් පැමිණියා. ඇයි සර් මොකද්ද ප්‍රශ්නය? අපිට දැනගන්න පුළුවන්ද මේ පාර කොහෙටද වැටෙන්නේ කියලා? ටවුන් එකට නම් ගොඩක් හොඳයි. හරි සර් මේ පාර ටවුන් එකට තමයි වැටෙන්නේ. අනේ මේ හාපැටියෙක් ඉන්නව නේද? කාගේද මේ හාපැටියා? මට චුට්ටක් ගන්න පුළුවන් වේද? මන් ළඟ ඉන්නවා හාව 200ක්. මොකද මං හාවන්ට ගොඩක් ආස නිසා ෆැක්ටරියක් දාලා තියෙන්නේ. නේද කේෂාන්? වෙනුතම් බොරුව තියුණු ලෙස කියා පෑවේ කෙල්ලගේ විස්තර ටික දැනගන්නට. ඔව් වෙනුර ඔව්. අපේ වෙනුරට හාවන්ගේ ඇලර්ජික් එහෙම නෑ. මූ හාවන්ට විතරයිනේ කැමති. මිනිස්සුන්ට එහෙම කැමති නෑ. කේෂාන් එලෙස තම තරුණියන්ට පිළිතුරු දුන්නේ තම සගයා වෙන වෙන්ඩ්‍රට රවමින්. ඔයාගේ යාළුවා ගොළුයිද කතා කරන්නේවත් නෑනේ. වෙන්ඩ්‍ර එලෙස පවසා ඒ රූම තරුණිය දිහා යාන්තමට බැලුවා. සර් ගොළු නෑ ඒත් ඇස් පේන්නේ නැහැ. මොකක් ඇස් පේන්නේ නෑ මේ කෙල්ලගේ? එවිටම වෙනුරගේ දැසේ කඳුළු පිරුණු නොදැනීමයි. සර් මේ මගේ නංගි ඉපදුණු දවසේ ඉඳන් ඇස් පේන්නේ නැහැ. අපි ඉස්පිරිතාල ගොඩකට ගියා. සමහරක් ඉස්පිරිතාල වලින් කිව්වා ඇස් දෙකක් බද්ධ කරන්න බෑ කියලා. තවත් සමහර ඉස්පිරිතාල වලින් කිව්වා ලොකු ගාණක් යනවා කියලා ඇස් බද්ධ කරන්න. වෙනුර අර USA වල ඉන්න උඹේ යාළුවා මචං දනු කියා ඌට කිව්වොත් වැඩේ කරලා දෙයි නේද බං? ඒක තමයි කේෂාන්. මගේ යාළුවෙක් ඉන්නවා USA වල. එයාට පුළුවන් නංගිව සනීප කරන්න. ඒත් වෙන්ඩ්‍ර සර් අම්මයි අප්පච්චි කැමති වේද දන්නේ නෑ. අපිත් එක්ක යන්. ඔයාලා ගෙදරට මං අම්මවයි අප්පච්චිව කැමති කරගන්නම්. එලෙස පවසා වෙන්ඩ්‍ර සහ කේෂාන් නුහුරු නුපුරුදු තරුණියන් දෙදෙනා සමග ඔවුන්ගේ පුංචි නිවසට ගියා.
අනතුරුව වෙනුරගේ පෙරැත්ත නිසාම තරුණියට ඇස් බද්ධ කිරීමට දෙමාපියන් කැමති වුණා. "අප්පච්චි මේ සර් ලොකු ෆාම් එකක් දාගෙන ඉන්නේ. ආවෝ 200ක් ඉන්නවලු." "ඇත්තද පුංචි මහත්තයෝ?" ඔව් ඔව්. එතකොට පුංචි මහත්තයා කම්පැනි වල වැඩත් එක්ක ආවොත් බලා ගන්න පුළුවන්ද?" "ඔව් අප්පච්චි. මගේ යාළුවා කේෂානුත් ඉන්නවනේ." ඔහු නාගිය තොරතුරු කතා කරමින් තඩි බොරුවක් පත බෑවේ දුවට කී බොරුව මා මණ්ඩිටත් කිය යුතු නිසාමයි. "අපිට යන්න කලින් ඔයාලගේ නම් අපිට කියන්නකෝ." එලෙස කේෂාන් ඇස් නොපෙනෙන තරුණියගේ එක කුස උපන් අනෙක් සහෝදරිය දෙස බලා කීවේ ඉතා උවමනාවෙන්. "මගේ නම මන්දාරා. මගේ නංගිගේ නම අනන්තා." අනතුරුව නොබෝ දිනයකින් වෙනුර තම පෞද්ගලික වැඩ නතර කර දමා අනන්තගේ ඇස් බද්ධ කිරීමට සියලු වැඩ කටයුතු සූදානම් කරා. ඔහුගේම ධනය ඒ සඳහා යෙදෙව්වා. අනතුරුව විදෙස් රටට යාමෙන් අනතුරුව වෙනුරගේ උසස් කැපවීම නිසාම අනන්තගේ දෑස් ඉතා සාර්ථකව බද්ධ කරා. ඇය දෑස් පළමුවරට විවර කර බැලුවේ ඇය සිතා සිටි වෙනුරගේ පින්වන්ත මුහුණ දිහායි. "හුඟක් පින් සර්. හුඟක්. සර් මේ කරපු උදව්ව මට කවදාවත් අමතක වෙන්නේ නෑ." "මට නෙවෙයි ස්තුති කරන්න ඕනේ වෙනුරට. මම කේෂාන්." "එතකොට කෝ වෙනුර සර්?" වෙනුර කේෂාන් ගොත ගසමින් දෑස් මත කඳුළු රඳවා ගනිමින් "අනන්ත මං මේ කියන්න යන දේ අහලා අඬන්න එපා හරිද? එතකොට ඔයාට හොඳ නෑනේ." "අනේ මට වෙනුර සර් බලන්න ඕනේ. අනේ මට ඇස් එපා. එන්න කියන්න වෙනුර සර්ට." "කාම් ඩවුන් අනන්තා. වෙනුර තමයි මේ දේවල් ඔයාට කියන්න කිව්වේ. එයා තව ටිකකින් එනවා." "කියන්න සර් මට මොනවද වෙනුර සර් කියන්න කිව්වේ?" අනන්තගේ ගසමින් කේෂාන්ගෙන් ඇහුවේ පුංචි දරුවෙකු තම මව නැති වී හඬන්නාක් මෙන්. "ඔයාගේ ඇස් බද්ධ කරන්න අපි තීරණය කළානේ. ඉතින් ඒ ගැන වෙනුරගේ අම්මටයි අප්පච්චිටයි කිව්වා. ඒ දවස්වල එයාගේ අම්මා අසනීප වෙලා තමයි හිටියේ. ඔයා පිටරට යන්න ඔන්න මෙන්න තියෙන දවස්වල වෙනුරගේ අම්මගේ අසනීපේ එන්න වැඩි වුණා. අවසානයේ අම්මත් මේ හොස්පිටල් එකට එක්කගෙන ආවා. වෙනුර කොහොම හරි බැලුවේ අම්මව සනීප කරගන්න. අවසානයේ එයාගේ අම්මව සුව කරන්න බැරි වුණා. එයාගේ අම්මා වෙනුරගේ යාළුවා දනුකට කියලා තිබුණා එයා මැරුණොත් එයාගේ ඇස් දෙක ඔයාට බද්ධ කරන්න කියලා. ඒකයි මේ වෙලා තියෙන්නේ." වෙනුර දැන් අම්මගේ අවසන් කටයුතු කරලා එන ගමන්. ඉන් අනතුරුව වෙනුර අනන්තාව බැලීමට විවේක ගන්නා කාමරයට පැමිණ ඉවසම අනන්තා දිවගොස් වෙනුරව ඉතා තදින් වැළඳ ගත්තා. ඇයගේ කඳුළු බිංදු වෙනුරගේ කළු පාට ෂර්ට් එක තෙත් කරේ ඇයගේ ඉක්ක බිඳුම් හඬ කැටි කරගෙනයි. "සර් මට පණ නෑ. මට හිතා ගන්න බෑ. මගේ පපුව හොඳටම රිදෙනවා. මට මැරෙන්න හිතෙනවා." අනන්තගේ ගසමින් එසේ තෙපලද්දී වෙනුර තවත් ඇය පපුවට තද කරගත්තා. "ඔයා මාත් එක්ක ඉන්නවද?" වෙනුර එසේ කියමින් කඳුළු බිංදු පිස දැම්මා. "සර් මම ඔයාට හුඟක් ආදරේ. මට කියන්න බය හිතුණා. මට හුඟක් බය හිතුණා සර්."